මගේ මේ දවස් ටිකේ වැඩියෙන්ම ඉල්ලන සර්කිට් එක තමයි මේක. ඔයාලට මතක ඇති මේක අද අලීලවන්න දාන සර්කිට් එක. මේක මං ඉස්සෙල්ලා කරේ හදලා ඒ කියන්නේ කම්ප්ලීට් කරලා තමයි ආවේ. මේ ලයිට් උත් හයි කරලා සර්කිට් එක පොඩි බොක්ස් එකක දාලා තමයි කට්ටියට දුන්නේ. පස්සේ එක එක්කෙනාගෙන් ඉල්ලීම් ආවා මේ සර්කිට් එක විතරක් ඕනේ. එතකොට ලයිට් එකම තැන ගහන්න බෑ. ඉතින් ඇත ගහන්න තියෙනවා මෙහෙමයි කියලා විස්තර. එතකොට ඒ අයට පහසු වෙන විදිහට තමයි මම මේ සර්කිට් එක හැදුවේ. මම කලින් තිබුණු සර්කිට් එකේ රිලේ සර්කිට් එකේ මේ දවල්ට ඔෆ් වෙන රැට ඔන් වෙන යුනිට් එක තිබුණේ නැහැ. ඒක මේකට ඇඩ් කරලා තියෙන්නේ. ඔයාලට මේක දැන් ගන්න පුළුවන්. ස්ටොක් තියෙනවා දැනට. දවල්ට ඔෆ් වෙනවා රැට ඔන් වෙනවා. මෙතන මේ කොළ පාට බල්බ් එකෙන් පෙන්වන්නේ සර්කිට් එක දැන් ඔන් වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා දැන් මෙතන මේ කොටසට ආලෝකය ලැබුණම සර්කිට් එක ඔෆ් වෙනවා. එතකොට දවල් කාලයේදී ඔෆ් වෙනවා, රාත්‍රියට ඔන් වෙනවා. රෑ වුණාම මේක වැඩ කරන්න ගන්නවා මෙන්න මේ විදිහට. ඒ කොටසේ තියෙන වාසිය තමයි අපිට ඔෆ් කරන්න ඔන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔටෝමැටිකලි වෙනවා. මෙතන ප්‍රීසෙට් එකෙන් මේක කරකවලා මේ යන ස්පීඩ් එක හදා ගන්න පුළුවන්, අඩු වැඩි කර ගන්න පුළුවන්. සාමාන්‍ය වැඩි ස්පීඩ් එකකින් තමයි තියන්න ඕනේ. ඒක කලින් සර්කිට් එකේ තිබුණේ නැහැ. මේකට ඇඩ් කරා ඒක. කැමති කට්ටිය කියන්න ඔඩරයක් දාන්න හදලා හරි දෙන්නම් බඩු යොදනොත් දැනට බඩු තියෙනවා. මේ කොටසේ මේ සර්කිට් එකේ දැන් මේ කොටසට ඉරේලිය වැටෙන්න ඕනේ. ආලෝකය ඒ කියන්නේ ඉරේලිය කියන ආලෝකය වැටෙනම මේක ඔෆ් වෙනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් 6:00 7 වගේ වෙනකොට මේක ඔන් වෙන්න පටන් ගන්නවා. සම්පූර්ණ සර්කිට් එකක් තියෙන සම්පූර්ණ කොටසක්ම තියෙන්නේ එක සර්කිට් එකයි. ඔයාලට පේනවා මේකේ වැඩ කරන විදිහ. දිගටම බලන්න වීඩියෝ එක. 12 සප්ලයි එකක් දෙන්න ඕනේ. මම මගේ බැටරියෙන් තමයි මේකට 12 සප්ලයි එකක් දුන්නේ. ඇම්පියර් සාමාන්‍යයෙන් 5ක්වත් ඕනේ නැත්නම් ඔෆ් වෙන්න ගන්නවා. වැඩ කරන්නේ නැතුව යනවා හරියට සර්කිට් එක. මොකද මේ ලයිට් වලට ටිකක් වැඩිපුර ඇම්පියර් ගන්න නිසා. මම කෙලින්ම බැටරියෙන්මයි සම්බන්ධ කරේ 12 වෝල්ට්ස් බැටරි එකකින්. එතකොට ඇම්පියර් ප්‍රශ්නයක් එන්නේ නැහැ. පවර් පැක් එකකින් වැඩ කරන්නේ නැහැ. ඒක හරියට ඔෆ් වෙන්න ගන්නවා. මෙතන තියෙන ප්‍රීසෙට් එක කරකවන්න යන්න එපා. ඒක තියෙන්නේ අර ආලෝකය වැටෙන ප්‍රමාණය බලා හදා ගන්න. දැන් මේ වගේ ඒක ප්‍රීසෙට් එකකට ගියොත් ඒක දිගටම ඔන්. ඒ කියන්නේ රැට ඔෆ් වෙන්න කතාවක් නැහැ. දිගටම ඔන් වෙන්න ගන්නවා. ඒක නිසා ඒක වැඩි. ඔයාලා කරකවන්න ඔපරේට් කරන්න යන්න එපා. ඒක හැම තියන්න. ඔයාලට එහා පැත්තේ තියෙන ප්‍රීසෙට් එක කරකවලා මේ හදා ගන්න පුළුවන්. අවශ්‍ය ස්පීඩ් එකකට තියා ගන්න පුළුවන් ඒක. දැන් පේනවා මේ අතින් වැහුවත් වැඩ කරනවා. මම අතින් වැහුවේ නැති සර්කිට් එක සම්පූර්ණයෙන් වැහෙන නිසා දැන් බලමු මේකේ වයර් සම්බන්ධ කරගන්න විදිහ. මේ 1 2 3 4 කියලා අංක තියෙනවා. පළවෙනි 1 2 අංක වලට රතු පාට වයර් දෙකක් සම්බන්ධ කරන් තියෙනවා. ඔයාලට පේනවා කියලා හිතනවා මම පැහැදිලිව. මේ තියෙන්නේ 3 4 වයර් එකට රතු පාට වයර් දෙකක්. ඒ කියන්නේ සර්කිට් එකකින් අවුට් වෙන්නේ ධන වයර් ධන ලයින් එකක් තමයි අවුට් වෙන්නේ. එහා පැත්තේ රතු පාට වයර් දෙකේ ඍණ වයර් දෙක මේ පැත්තේ ටර්මිනල් එකටත්, මේ පැත්තේ තියෙන රතු පාට වයර් දෙකේ ඍණ වයර් දෙක අනිත් ටර්මිනල් එකටත් හයි කරලා තියෙනවා. මැද තියෙන්නේ ඍණ සම්බන්ධතාවය. දෙපැත්තේ 1 2 3 4 කියලා අංක දාලා තියෙන්නේ ධන සම්බන්ධතාවය. මේක හයි කරගන්න ලේසි. මැද තියෙන ඍණ දෙපැත්තේ ධන. එතකොට රතු පාට වයර් එකට ධන දුන්නා. කොළ පාට හරි කළු හරි මොකක් හරි වයර් එකක් එන්නේ. ඒක ඍණ ඒ කියන්නේ සප්ලයි ඉන්පුට් එක. මේ කොටසට ඉරේලිය වැටෙන්න තියාගන්න. ඉරේලිය කියන්නේ ආලෝකය වැටෙන්න ඕනේ. කරුවලේ තිබුණොත් ලයිට් එක දිගටම වැඩ කරන ඔෆ් වෙන්නේ නැතුව යනවා. වත්තක් වගේ තියෙන එකට වටිනවා. ඉතින් දවල්ට යන්න ඕනේ නැහැ ඔෆ් කරන්න කියලා විශේෂයෙන්. ඒක දාලා තිබ්බම රාත්‍රියට අනිවාර්යෙන් වැඩ කරනවා. උදේට ඔෆ් වෙන්න ගන්නවා. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කියන්න හදලා දෙන්න පුළුවන්.